bathroom එකක් use කරද්දී අපි කරන්න ඕන දේවල් ටිකක් තමයි මම අද ඔයාලට ඉංග්‍රීසි වලින් කියලා දෙන්න යන්නේ. You should always remember to knock before entering a room. මතක ඇතුව කාමරයකට යන්න කලින් knock කරලා යන්න පුළුවන්. knock කරනවා කියන්නේ තට්ටු කරනවා. Then make sure to lock the door. ඇතුළට ගියාට පස්සේ මතක ඇතුව bathroom එකේ දොර lock කරන්න අමතක කරන්න එපා. Open the toilet lid. lid එක කියන්නේ පියන. ඒකට අපි command එක කිව්වට මේකට කියන්නේ toilet lid එක කියලා. toilet lid එක open කරලා if you are a boy make sure to lift the toilet seat. ඒ කියන්නේ boy කෙනෙක් නම් මතක ඇතුව toilet seat එක උස්සලා තමයි ඔයාගේ කර්තව්‍ය කරන්න ඕනේ. Don't splash everywhere. කියන්නේ හැමතැනම හලන්න නම් එපා. ඒකෙලි චූ කරගන්න බැරි පිළිවෙලක් නම් වැඩක් නැහැ නේ ළමයි. aim straight into the toilet. all public places වල office වල නම් දැකලා ඇති සමහර washrooms වලට යන්නවත් බෑ කහපාට බින්දු බින්දු හැමතැන. Do it properly inside and don't miss the seat outside areas. And then if you are a girl or ගෑනු ළමෙක් නම් sit on the toilet seat and use the toilet properly. ගානට seat එක පහළට කරලා හරියට ඉඳගෙන ඔයාගේ කර්තව්‍ය කරන්න. And girls don't put sanitary items into the toilet. ඔයාලගේ සනීපාරක්ෂක තුවා එතකොට tissues වගේ දේවල් toilet එක ඇතුළට දාන්න එපා. And then after using flush the toilet. Flush. If මම ගොඩක් අය මම අහලා තියෙනවා flush කියනවා. flush කරන්නේ නැහැ ළමයි flush කරන්න. And then close the toilet lid and wash hands with soap. toilet එකේ lid එක වහලා ඔයාගේ අත් එක්ක හොඳට සබන් දාලා සොදන්න.